මලක් පහනක් පූජා කළත් ඒ හැම වෙලාවකම හිතන්න අනේ මේ කුසලයාගේ බලයෙන් මට ඒකාන්තයෙන්ම සත්පුරුෂ ඇසුරම ලැබේවා, ගැඹුරු බණ දහම් තේරේවා, වැටහේවා, ඒ ධර්මය කියා දෙන නිවැරදි ත්‍රිපිටක දැනුමක් ඇති සත්පුරුෂයෝ මට මුණ ගැසේවා කියලා හැමදාම හිතන්න. ඒක දරුණුවට කරන්න. ඊළඟට මේ ජීවිතෙන් පරව තවත් ජීවිතයක් මට ලැබේ නම් ඒ සියලු ජීවිතයන්හි අසත්පුරුෂයෝ නම් ලැබෙන්න එපා. එයි ඔයා හිතන්නකෝ අම්මා මං ගිය ජීවිතෙත් මහාන වෙලා හිටපු එකේ. තේරෙනවනේ? ඊළඟට මේ ජීවිතේ ඉපදිලා අවුරුදු 34මාරක් යනකම් ගිහි ජීවිතේ ගත කළා. තේරෙනවනේ? ඊට පස්සේ ඒව හොතට ගත කරපු කාලෙද? නෑ. තනිකර පන්සිල් පද පහම කඩපු චරිතයක්. එතකොට අර ගිය ජීවිතේ කරපු ටික දැන් ඇවිල්ලා නෑ. ඒ ටික එන්න පටන් ගත්තේ 34මාරදී එකපාරට නිකන් කරන්ට් එක වැදුනා වගේ. එතකොට ඊට කලින් මොකද වෙලා තියෙන්නේ? ඊට කලින් අර පව් ටික මම බලන්නකො. එසම් මේ මතක තියාගන්න මේ ප්‍රාර්ථනාව දැඩිව කරලා නෑ එහෙනම් ගිය ජීවිතේ. මේ ජීවිතේ හැම වෙලාවකම මම ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මේ ජීවිතේ නිවන් නොදැක්කොත් යම් ජීවිතයක් මං ඉපදුනොත් උපදින හැම ආත්ම භාවයක පාප මිත්‍රයෙක් නම් ළඟටවත් එන්න එපා. ඉටි කොලේට වතුර වගේ අයින් වෙලා යන්න ඕනේ. දෙරණි හැම කෙනෙක්ම මේක නිකං කරන්න එපා. කරන හැම පින්කමේ gedara මිනිහට ඇල් වතුර එකක් දුන්නත් දෙරණි බුදුරජාණන් වහන්සේට ඇල් පැන් එකක් පූජා කර පුංචිම තැන ඉඳලා ලොකු කුසලයේ දක්වා සියල්ලෙදිම ප්‍රාර්ථනා කරන්න මොකද්ද? මට නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂයන්ගේ ඇසුරම ලැබේවා. නිවැරදි ත්‍රිපිටක ධර්මයේම අහන්න ලැබේවා. හරිද? ගැඹුරු ධර්ම කොටස්ම අහන්න ලැබිලා විදර්ශනා ඥානයන් දිනු වෙලා ඉක්මනින් නිවන් දකින්න ලැබේවා කියලා මේ කතාව මම නැවත කියනවා. සරලව හිතන්න එපා. ප්‍රාර්ථනාව කරන්න ඕන කොහමද? දැඩිව කරන්න ඕන. පත්තනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ. ප්‍රාර්ථනාව බලවත්ම හේතුව වෙනවා ඔබේ මගේ නිවන් ගමනට. මොකද්ද වචනය? පත්තනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ. තේරුණා කතාව? එහෙම පැතුවොත් ඒ පතන දේ වෙනවා. දැන් ওই සමහර අය කියන්නේ මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නෙත් නැහැ, වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් ඔය විදියට ප්‍රාර්ථනා කරන දේ නොවී තියෙන්න ඕන. නෑ මතක තියාගන්න ඒක වැරදි. ප්‍රාර්ථනා කරන්න ඕන. ප්‍රාර්ථනා කළා ඒ අනුව වැඩ කරන්න ඕන. ඒසම වැරද්ද වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? අපි ප්‍රාර්ථනා කළා තියෙනවා, ප්‍රාර්ථනා කළා ඒ අනුව වැඩ කළා නෑ. ඒ නිසා නිවන නෑ. දැන් කතාව තේරුණාද? එහෙනම් මේ ලෝකේ කවදාවත් කියලා කියන්න බෑ. හිතන සමහර දේවල් වෙනවා, හිතන සමහර දේවල් වෙන්නේ නෑ. වෙන්නේ නැත්තේ මොකද? වීරිය නෑ. වෙන්නේ නැත්තේ මොකද්ද? අදාළ වැඩ කළා නෑ. එහෙනම් මොකද්ද බුදුරජාණන් වහන්සේ කිව්වේ? තාමේන පුරිසෝ වායමති. මිනිසුනි උත්සාහයෙන් යුක්තව වෑයම් කරන්න. එහෙම වුණොත් හිතන දේ වෙනවා. අපි ගියා නේද අතෙන්ට? අපි යවුවා නේද? මතකද? චෛත්‍ය යනවා